අද වීඩියෝ එකෙන් බලමු AliExpress එකට අලුතෙන් ආව ඔෆර් එක පාවිච්චි කරලා රුපියල් 60ට වගේ පුංචි මුදලකට අයිටම් 3-4ක් ඕඩර් කරන්න කොහොමද කියලා. ඉතින් මම ඔයාලට සරලවම මේ දේවල්ට කියලා දීලා තියෙනවා වීඩියෝ එක ඇතුලේ. ඉතින් ඒක නිසා වීඩියෝ එක ස්කිප් නොකර බලා ඉන්න අනිවාර්යයෙන්ම. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක කරනවා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා යන්න. ඉතින් යාළුවනේ මේ වැඩේට කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම new user account එකක් තියෙනවා AliExpress එකේ. ඒ කියන්නේ ඔයගේ පාරම Gmail එකක් තියෙනවා නම් ඒ Gmail වලින් log වෙන්න එපා. එතකොට ඔයාලට මේ offer එක නැති වෙයි. අන්න ඒක නිසා ඔයා අලුත් account එකක් හදලා මේක log වෙන්න. එතකොට ඔයාලට මේ offer එක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා මේ විදියට. ඉතින් යාළුවනේ තව දෙයක් විශේෂයෙන් මතක් කරන්න ඕන. ඔයා එකම device එකෙන් account 3-4 හදාද order ගන්න යන්න එපා. එතකොට ඔයාලට එකක්වත් order කරන්න බැරි වෙනවා. ඒක නිසා ඔයා එක account එකක් හදාගන්න එක device එකක. ඉතින් තව order ගන්න ඕන නම් ඔයාලට වෙනත් device එකක් පාවිච්චි කරලා තව account එකක් හදලා ඒකෙන් order ගන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. හරියන්නේ. ඉතින් ඒ විදිහට කොහොම හරුවා AliExpress එකේ news account එක හදාගත්තට පස්සේ ඔයාලට දැන් මෙතන බලා ගන්න පුළුවන්කම ලැබෙනවා bundle deals කියලා එකක්. අන්න ඒකට යනවා ක්ලික් කරලා එහෙම ගියාට පස්සේ මෙන්න මේ වගේ රුපියල් 18ට වඩා අඩුවට තියෙන item තමයි ඔයාලට පෙන්නන්නේ මෙතන. ඉතින් ඒ කියන්නේ රුපියල් 373ට වගේ item තියෙනවා. එහෙම පල්ලෙහාට ගියාට පස්සේ තව ගණන් වලට බලන්න පුළුවන්. ඒක 825ට තියෙනවා. ඒ වගේ රුපියල් 18ට වඩා අඩු item තමයි මෙතන ඔක්කොම පෙන්නන්නේ. ඉතින් මෙතන දැන් බලන්න පුළුවන් 674ටත් තියෙනවා. 448ට වගේ ගණන් වලට තියෙනවා. ඉතින් 1000න් ඉහළ කිසිම item එකක් නැහැ මෙතන. මෙතන පෙන්වන item සේරම රුපියල් 18 අඩුවෙන් පෙන්නන්නේ. ඉතින් ඔයාලට ගන්න තියෙන යාළුවනේ මෙතන තියෙන item එක කැමතිලා තියෙනවා රුපියල් 373ට වගේ අන්නේ item ටික ඔය කාඩ් එකට ඇඩ් කරගන්නවා. ඉතින් ඒක මම ඔයාලට කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට ඔයාලට කැමති item එක ක්ලික් කරන්න. ඉතින් ක්ලික් කරලා මෙතන add to my pic කියලා තියෙන්නේ. අන්න ඒක ක්ලික් කරන්න. ඒක මේ විදිහට ක්ලික් කරාට පස්සේ ඔයාගේ කාඩ් එකට ඒ item එක ඇඩ් වෙනවා. ඉතින් දැන් ඔයාලට බලන්න පුළුවන් පල්ලෙහා item එක ඇඩ් වුණා. ඉතින් ඒ වගේ මම තව item එකක් ඇඩ් කරගන්නවා මේකට. ඉතින් මම මෙතන දැන් ඇඩ් කරන item මම ඕඩර් කරන්නේ නැහැ. ඉතින් මට ඕඩර් කරන්න ඕන item ටික මම කාඩ් එකට ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් මම මෙතන ඔයාලට පෙන්නන්නේ කොහොමද මේ කාඩ් එකට ඇඩ් කරගන්නේ කියන එක විතරයි. ඉතින් මට අවශ්‍ය කරන item ටික පාවිච්චි කරලා මම ඔයාලට පෙන්නන්නම් කොහොමද රුපියල් 60ට ඕඩර් කරන්න කියලා. මම තව item එකක් මෙතන තෝරලා add to cart එකට දෙනවා. ඉතින් ඒ විදිහට මම item 3ක් ඇඩ් කරාට පස්සේ ඔයාලට දැන් බලන්න මෙතන check out කියන තැන වැටලා තියෙනවා LKR 1119 කියලා. ඉතින් මෙතන සම්පූර්ණයෙන්ම total එක වෙලා තියෙනවා 1119ක්. ඉතින් දැන් අපි මේක ගන්න යන රුපියල් 60ට වගේ අඩු මුදලටනේ. ඉතින් මම කියලා දෙන්නම් ඒක කොහොමද කරගන්නේ කියලා. ඉතින් මම මෙතන තව item එකක් ඇඩ් කරගන්න මම මෙන්න විදිහට තව item එකක් මෙතනට ඇඩ් කරගන්නවා. ඉතින් එහෙම ඇඩ් කරගත්තට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන ගාණ රුපියල් 361ක් වුණා 1000 ගාණ තිබ්බ එක. ඉතින් මම මෙතන තව item එකක් ඔයාලට ඇඩ් කරලා පෙන්නන්නම්. මම මෙන්න මේ item එක තෝරලා මේකත් කාඩ් එකට ඇඩ් කරගන්නවා. ඉතින් එහෙම ඇඩ් කරාට පස්සේ ඔයාලට දැන් මෙතන බලන්න පුළුවන් රුපියල් 358ක් ගාන වුණා. ඉතින් දැන් මෙතන ඔයා ඇඩ් කරපු item ටික ඔයාලට බලා ගන්න ඕන නම් මෙතන තියෙනවා පොඩි බක්කියක් වගේ එකක් වම් පැත්තේ පහළම. ඉතින් අන්න ඒක ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරාට පස්සේ ඔයා ඇඩ් කරගත්තු item ටික මෙතන මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා රුපියල් 60ට වගේ ඕඩර් කරන්න ඕන නම් ඔයා මෙතන දැන් ඇඩ් කරපු item ටික තියෙන්නේ අන්නේ item එක ඉස්සරහ තියෙන ටික් එකේ තියෙන රතු පාටින් අන්නේ ටික් එක එකින් එකට අයින් කර කර බලන්න. ඉතින් එහෙම බලද්දි ඔයාලට මෙතන ගාන වෙනස් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට එකින් එක ගානක් වෙනස් වෙන්න ඕන නිසා මේවා අයින් කර කර පෙන්නන්නම් ඔයාලට. ඉතින් දැන් ඔයාලට බලන්න පුළුවන් 361කට එනවා. අර 1000 ගණන් වලට එනවා. ඉතින් මම ඔයාලට මම ඇඩ් කරගත්තු item ටික දාලා පෙන්නන්නම්. මම මෙන්න මේ ටික අයින් කරන්න මෙතනින්. ඉතින් මාත් මේ පළවෙනි පාට තමයි යාළුවනේ ඕඩර් කරන්න යන්නේ මේකෙන්. මම කලින් ඕඩර් කරේ නෑ. ඉතින් මේ මම ඕඩර් කරන ගමන් තමයි ඔයාලට පෙන්නන්න යන්නේ මම මේවා ටික කලින්ම කාඩ් එකට ඇඩ් කරගත්ත එක නිසා මම මෙන්න විදිහට මට ඕන item ටික තෝරගෙන තියෙනවා. මම මෙන්න විදිහට මේවා ටික ටික දාගන්න. එතකොට බලන්න පුළුවන් මෙතන වැටෙන ගණන් ටික. ඉතින් මම මේ විදිහට දාගත්තා. එහෙම දාලා යාළුවනේ මම මෙතන එකින් එක item අයින් කරලා පෙන්නන්නම් ඔයාලට. ඉතින් මේ item අයින් කරාට පස්සේ 1481ක් වුණා. ඉතින් ඒක අයින් කරාට පස්සේ 1108ක් වුණා. මම මෙන්න මේ mic එක අයින් කරනවා. ඉතින් ඒක අයින් කරාට පස්සේ 433ක් ගාන වුණා. ඉතින් මම මෙන්න මේ තියෙන පෙන් එකත් අයින් කරනවා. ඉතින් අන්න දැක්කද? ඔයාලට දැන් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ ලයිට් එකයි, ඉතින් රීචාර්ජබල් ලයිට් එකක් තියෙන මේකයි, මෙන්න මේ කණ්ණාඩි දෙකයි. ඉතින් මෙතන මේ සිලිකන් සක්ෂන් කප් කියලා එකක් තියෙන්නේ. අන්න ඒකයි මෙන්න මේ earbuds දෙකයි මට මෙන්න විදිහට රුපියල් 60ට ඕඩර් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මම ඔයාලට කිව්වනේ මම මේ පළවෙනි පාර ඕඩර් කරන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ඇඩ් කර කර ඔයාලට වටින item ටික පොඩ්ඩක් බලා ගන්න. හරි ඉතින් යාළුවනේ ඒ විදිහට ඔයාලට අවශ්‍ය ගානට ආවට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන check out කියන එක ක්ලික් කරන්න.
ඉතින් ඔන්න ඒ දේ ක්ලික් කරාට පස්සේ මෙන්න මේක තැනකට තමයි එන්නේ. ඉතින් ඔයාලට මෙතන උඩම බලපුවම shipping address කියලා ඉතින් මගේ shipping address එක ඇඩ් කරලා තියෙන නිසා තමයි මේ විදිහට shipping address එකක් ඇඩ් වෙලා පෙන්නන්නේ. ඉතින් ඔයාගේ ඇඩ් කරලා නැත්නම් මෙතනට shipping address එක ඇඩ් කරගන්න. ඒ වගේම තමයි payment method එක. ඒ කියන්නේ ඔයා ගෙවන කාඩ් එකේ තියෙන අන්න ඒක ඇඩ් කරලා තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම තමයි මෙතන දැන් ඔයාලට බලන්න පුළුවන් ඔයාගේ ඕඩර් කරන්න ගත්තු item හතර. ඒ වගේම තමයි මෙතන shipping date එක දාලා තියෙනවා. delivery කරන date එක. ඉතින් මෙතන සමරි අපිට දැන් බලා ගන්න පුළුවන්. මෙතන අපේ සම්පූර්ණ ගාණ. ඒ කියන්නේ සබ් ටෝටල් එක ඇවිල්ලා තියෙන්නේ 1567යි. ඒකෙන් අපිට අඩු වෙලා තියෙන 1507ක්. ඉතින් ඒ විදිහට පල්ලෙහාටදී දැන් අපිට බලන්න පුළුවන් මෙතන shipping එකට කිසිම ගාණක් ඇඩ් වෙලා නැහැ. නමුත් tax එක රුපියල් 16ක් ඇඩ් වෙලා තියෙනවා. එහෙම නැත්නම් අපි අර item ටිකේ මේ tax එක නැතුව ගත්තා නම් රුපියල් 60ට තමයි අපිට ඕඩර් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. නමුත් රුපියල් 16 කියන්නේ පොඩි ගාණක්. ඉතින් ඒ කොහොම හරි ඇවිල්ලා යවලනේ අපේ ටෝටල් එක. ඒ කියන්නේ අපි මේකට ගෙවලා ගන්න ඕන ගාණ තමයි රුපියල් 70යි. ඉතින් ඔයාලට පුළුවන් රුපියල් 76 ගෙවලා මේ item ටික ඕඩර් කරන්න. මම මෙතන තමයි කාඩ් එක ඇඩ් කරන්නම්. මෙතන add a new card කෙනෙක් ක්ලික් කරන. එතකොට ඔයාගේ කාඩ් එක ඇඩ් කරන්න පුළුවන්. ඉතින් එහෙම ක්ලික් කරාට පස්සේ මෙතන දෙනවා කාඩ් නම්බර් එක. ඒ කියන්නේ ඔයාගේ කාඩ් එකේ ඉස්සරහා තියෙන දිග අංකය දෙන්න මෙතනට. ඊට පස්සේ කාඩ් හෝල්ඩර් නේම් එක. ඉතින් ඔයාගේ නම මෙතනට දෙන්න. ඊට පස්සේ MMYY කියන්නේ ඔයාගේ කාඩ් එකේ අවුරුද්ද ඉස්සරහා තියෙන මෙන්න මේ විදිහට අවුරුද්ද. ඉතින් ඒක මෙතනට දෙන්න. CVV කියන්නේ කාඩ් එකේ පිටිපස්සේ තියෙන අංක 3 ඉලක්කම් සෙට් එක. අන්න ඒක මෙතනට දෙන්න. ඉතින් කාඩ් නම්බර් ඔක්කොම ටික දීලා මෙතන save කාඩ් details කියලා දෙන්නේ. අන්න එතන ඉස්සරහා තියෙන ටික් එක මෙතන අයින් කරගන්න. නැත්තම් ඔයා නොදැනුවත්වම ඔයා මේකෙන් ඕඩර් කරන්නේ නැද්දී කාඩ් එකෙන් සල්ලි කැපෙන්න පුළුවන්. ඒක හරිය අනවශ්‍ය ඕඩර් එකකට ගිහිල්ලා. ඉතින් ඒ විදිහට කාඩ් එක ඇඩ් කරලා මෙතන save and confirm කියන ක්ලික් කරන්න. ඉතින් අන්න ඔයා මෙතන unpaid කිසිම දෙයක් දාන්න අවශ්‍ය නැහැ. ඔයාට කෙලින්ම පුළුවන් කාඩ් නම්බර් එක ඇඩ් කරගන්න මේ විදිහට. ඒ විදිහට ඇඩ් කරලා යාලනේ ඔයාට මෙතන pay now දෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ බැංකුවෙන් ඔයාට OTP එකක් එන්න පුළුවන්. අන්න ඒ OTP එක දීලා මෙතන confirm කරගන්න. හරි යාළුවනේ. ඉතින් මම මේ විදිහට payment එක කරා. ඉතින් මෙතන උඩින්ම වැටලා තියෙන හරියක් වැටලා payment successful කියලා. ඉතින් මේ ඕඩර් එක ආවට පස්සේ මම ඔයාලට වීඩියෝ එකක් ගෙන්න රිව්යු එකක් විදියට. ඉතින් ඔයාලට දැන් බලන්න පුළුවන් මෙතන චෙක් කෝඩ් එක කියලා ඕඩර් එක වැටලා තියෙන විදිය. හරි යාළුවනේ. ඉතින් දැන් ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට සාර්ථකව ගෙවුවට පස්සේ මගේ item ටික මෙතන view all කියන තැන තියෙනවා. ඉතින් මේ විදිහට item හතරක්මයි දාලා තියෙනවා. ඉතින් මේ item හතර ආවට පස්සේ මම ඔයාලට පෙන්නන්න රිව්යු එකක් විදියට. හරි යාළුවනේ. ඉතින් මෙන්න මේක තමයි සාර්ථක විදිහට item 3-4ක් ඕඩර් කරන් තියෙන AliExpress එකෙන් රුපියල් 60ට වගේ පුංචි මුදලකට. ඉතින් ඔයාලට මේක පිළිබඳව මොකක් හරි ගැටලුවක් නම් මට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට රිප්ලයි කරන්නම්. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එක තොල් දාලා තියන්න.